සම්මා සම්බුදු සරණයි. ලෞතර බුදු පියාණන් වහන්සේ වරක් අපට දේශනා කොට වදාලා තිබෙනවා ධර්මයේහි හැසිරෙන්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනු ලබන බව. බෞද්ධයන් හැටියට ධර්මානුකූලව ජීවත් වීමේ වටිනාකම උන්වහන්සේ ඒ තුලින් අපට පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳව ඔබට සිහිපත් කරමින් අද දවසේදීත් දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ සූදානම. ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනෙන් මෙම ස්ථානයට වැඩම ආවදාළ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේව ඊතා ගෞරව නමස්කාර පූර්වකව මේ මොහොතේදී පිළිගන්නවා. ඒ වගේම මෙම ධර්මානුශාසනාව සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දී කටයුතු කරන්නේ බොරලැස්ගමුව කටුවාවල අත්වල මාවතේ අංක 93/12B නිවසෙහි පදිංචි කේ.වී. විජේරත්න මහතා සහ මොනිකා විජේරත්න මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විසින්. එසේනම් සුපින්වතුනි අප සියලු දෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ මේ භික්ඛවේ ධම්මා අප්පහාය අබබ්බෝ ජාතිං පහතුං ජරං පහතුං මරණං පහතුං ඛතමේ තයෝ රාගං අප්පහාය දෝසං අප්පහාය මෝහං අප්පහාය ඉමේ කෝ භික්ඛවේ තයෝ ධම්මේ අප්පහාය අබබ්බෝ ජාතිං පහතුං ජරං පහතුං මරණං පහතුන්ති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුන්ලාගේ බලාපොරොත්තුව සූදානම. පින්නතුනි අපි මේ ආපු සංසාර ගමන මහා පුදුම එකක්. පුදුම විදිහේ කරදර වලට භාජනය වෙමින් තමයි අපි මේ සංසාර ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒක අපට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව කියලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් වග අපට මහා කරුණාවෙන් කියා දීලා තියෙනවා. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ මේ ජීවිතය අපට අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් බලන්න අපි බොහෝම වාසනාවන්තයි. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ඉපදී මෙරි මෙරි යන මේ ගමන නවත්වන්නට අපට අනුශාසනා කරලා තියෙනවා. මේක පින්නතුනේ අපේ ජීවිතයේ ලැබපු විශාල භාග්යක් හැටියට අපි සලකන්නට ඕන. එතකොට දැන් බලන්න අපි තිරිසන් අපාය ඉපදෙන්න ඇති. තිරිසන් අපායවල ඉඳලා ඊළඟට අපි പ്രേත ලෝකවලට එන්න ඇති. പ്രേත ලෝකවල ඉඳලා අපි නිරයට වැටුණා. නිරේ ඉඳලා තවත් ඔය ජීවිත ලැබලා දැන් ඔන්න මනුස්ස ජීවිතේ ලැබලා තියෙනවා. ඒතර මීට පෙරත් පින්නතුනි මනුස්ස ජීවිත අපි ඕන තරම් ලැබලා තියෙන්න ඇති. නමුත් අද ලැබලා තියෙන මේ මනුස්ස ජීවිතයේ බොහෝම වාසනාවන්ත එකක්. වාසනාවන්ත එකක් කියලා කියන්නේ අපි මුලින් කියපු විදිහට සම්මා සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච ජීවිතයක් තමයි අපි හැමෝටම තියෙන්නේ. ඒ නිසා පින්නතුනි මේකේ තියෙන බැරෑරුම්කම මේකේ තියෙන වටිනාකම අපට වචන වලින් කියන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ හොඳට කියවගෙන යනකොට තේරෙනවා බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාකම. ඒ නිසා මේ හැමෝම බොහොම වාසනාවන්තයි. එතකොට පින්නතුනි අද විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව දායකත්වයේ දරන්නේ පින්වත් කේ.වී. විජේරත්න මහත්මයාත් මොනිකා විජේරත්න මහත්මාවත් විශේෂයෙන්ම තමන්ගේ පුතුණුවන් වෙනුවෙන් ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න විකුම් මහේෂ් විජේරත්න මහත්මාණන්ගේ ජන්මදිනයේ සිහිපත් කරගෙන තමයි එතුමාට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියන තුම් ආශිංසනයේ තමයි අද මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. එතකොට පින්නතුනේ මේක බොහෝම ඥානගෝචර වටිනා සත්ක්‍රියාවක්. අපි හැමෝම දන්නව ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ මහා පුදුම පින්කමක්. ඒ නිසා මේ පින්වත් සෑම දිනාම දායකත්වයේ දරන ඒ
විජේරත්න පවුලේ සෑම දෙනාමත් සම්බන්ධ වන සියලුම දෙනාමත් සතුටටපත් වන්නට ඕන. තාමත්ම වටිනා උදාර පින්කමක් මේ සිද්ධ කර ගන්නවා කියලා කවුරුත් බොහෝම සතුටට පළමුවෙන්මපත් වෙන්නට ඕන. එතකොට පින්නතුනි දැන් අද අපේ මේ සංසාර ගමනට හොඳ ඖෂධයක් වගේ වටිනා මේ ශ්‍රී සද්ධර්මයෙන් ඊටාම වටිනා ලස්සන දේශනාවක් තමයි අද අපි පින්නතුන්ලාට කියලා දෙන්නේ. ඒ තමයි අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වන තයෝ ධම්ම සූත්‍රය. එතකොට පින්නතුනේ මේක කාරණා තුන තථාගතයන් වහන්සේ වදාළ තුන් වටිනා දේශනාවක්. බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවර ජේතවන මහා විහාරයේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ජාති ජරා මරණ කියන මෙන්න මේකට පිළියම් සොයන්නට. එතකොට ලෝකේ ජාති ජරා මරණ කියන මෙන්න මේවා නැත්තම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් වැඩක් තියනවද? පහළ වීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයෙන් ඇති වැඩක් තියනවද? ධර්මයෙන් ඇති වැඩකුත් නැහැ. ජාති ජරා මරණ ලෝකෙ විද්‍යමාන නැත්තම්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන වටිනාම දේ තමයි ජාති ජරා මරණ වලට පිළියම් සෙවීම. ඒතර ජාති ජරා මරණ ලෝකේ නැත්තම් බුදුරජාණන් වහන්සේ නමක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. ධර්මය අවශ්‍ය වන්නේත් නැහැ. තථාගත ධර්මයේ බැබලෙන්නෙත් නැහැ. ඒක අපි නෙවෙයි වදාරන තථාගත බුදුරජාණන් වහන්සේමයි අපට කියලා දෙන්නේ. එතකොට පින්නතුනේ ජාතිය කියලා කියන්නේ අපි දන්නවා ඉපදීම. ඒත් දැන් බලන්න ජාතිපි දුක්ඛ. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් මේ ජන්ම දිනයක් විශේෂයෙන් සිහිපත් කරන මොහොතේ අපි මේක හොඳට හිතට ගන්නට ඕන. දැන් අපි බෞද්ධයෝ හැටියට අර ඉංග්‍රීසි ක්‍රමයට happy birthday to කියලා අපි කියනවා. පින්නතුන් මේ වචනේ කියන්න පුරුදු වෙන්න එපා. මොකද අපේ බෞද්ධයන්ගේ මූලිකම පරමාර්ථය තමයි ජාතිපි දුක්ඛ. මොකක්ද ඔකේ තියෙන සුබේ? ඉපදීම කියන එක දුකක් නම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ මේකට පිළියමක් හොයන්න නම් ඉපදීම කියන එකේ සුබයක් තියනවද? සුබයක් නැහැ. ඒ නිසා අපි ජන්මදිනයේදී පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා නැත්තම් ප්‍රතිපත්ති පුරා ගන්න පුළුවන් නිදුක් නිරෝගී භාවයෙන් යුක්ත ජන්මදිනයක් වේවා. අන්න මේ වගේ විදිහට ආශිංසන කරන්න පුරුදුනොත් ඒක හරියම වටිනවා. එහෙම නැතු සුබ උපන් දිනයක් වේවා කියන එක සාමාන්‍යයෙන් බෞද්ධයන්ට නොගැලපෙන වචනයක්. මොකද අපි දන්නවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං. ওই විදිහට බුදුරජාණන් වහන්සේ මූලික දේශනාවෙම දේශනා කළේ. ඒතර ඒ ධර්මය අනුගමනය කරන පිරිසක් හැටියට අපි පුරුදු වෙන්න ඕන ජාතිය ඉපදීමේදී සුබ පතන් නැතුව ඉන්න. හැබැයි ඉතින් ඊළඟට ජරාව. ඒතර ජරාව කියන එක අපි දන්නවා. ඒකට ඉපදීම කියන එක කවුරුත් දන්නවා. මේ පංච උපාදානස්කන්ධයක් හට ගැනීම. ඒක පින්නතුනි ඉතින් බිත්තරයක් අස්සේ ඉපදුනත් නැත්නම් ඔය තෙත් පරිසරයක ඉපදුනත් ඕපාතිකව ඉපදුනත් කොහොම ඉපදුනත් මේක ඒකාන්තයෙන්ම දුකයි. දැන් බලන්න බ්‍රහ්ම ලෝකවල නේව සංඥා නා සංඥායතන බ්‍රහ්ම ලෝකේ ඉපදුනාම කල්ප 84000ක් එහි ආවිස. ඒතර කල්ප 84000ක් කියලා කියන්නේ පිනතුන් දැන් එක කල්පයක් කියන එක මේ පිනතුලා දන්නවනේ. ඒතර දැන් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරමී පුරලා තියෙන සාරාසංඛ්‍ය කල්පලක්ෂයක්. කල්ප 4යි අසංඛේයයි. ඒතර 84000ක් ආයුෂ කියලා කියන්නේ පිනතුන මොන්න තරම් කාලයක්ද? ඒතර මේක සමාධි සැපයෙන් වාසය කරනවා. ඒතර මොකද්ද මෙතන තියෙන දුකේ? මෙතන තියෙන දුක තමයි පින්නතුනි විපරිණාම දුක්ඛය. විපරිණාම දුක්ඛය කියලා කියන්නේ මේක පෙරිලා යනවානේ තවත් පැත්තකට. පෙරිලා යනවා කියන්නේ හැමදාම එතන ඒ විදිහට ඉන්න ලැබෙනවද? නෑ. කල්ප 84000කින් හරි නැවත කොහෙට හරි වැටෙනවා. ඊළඟට දිව්‍ය ලෝක වලට වැටෙන්න පුළුවන්. ඊළඟට මනුස්ස ලෝකයට වැටිලා ඊළඟට අපාය වලට වැටිලා නිරේට වැටෙන්නත් පුළුවන්. ඒතර මෙතන ඉන්න හැමෝම ඔය
නේව සංඥානා සංඥායතන බ්‍රහ්ම ලෝකයට ගියාය. මොකද දැන් මේක අපිට කෙලින්ම නිවැරදිවම කියන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ අනවරාග්‍ර සංසාරේ අපි ගිහිලා නැති එකම තැනයි තියෙන්නේ කොහෙද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට අපි ගිහිල්ලා නැහැ. අනිත් හැම තැනටම අපි ගිහිල්ලා තියෙනවා. ඒක අර අනමතග්ග සංයුත්තේ පැහැදිලි වෙන්නේ. උන්වහන්සේ අර කඩි රැලක් පෙන්නලා කියනවා මහණෙනි මේ කඩි රැලෙන් එක්කෙනෙක්වත් නැහැ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැති ඉපදිච්ච කෙනෙක්. ඒතර බලන්න අපි මොන තරම් ඒ වගේ ඉපදිලා ඇද්ද? ඒ නිසා මේ ජාතිය කියන එක ඉපදීම කියන එක කොහේ ඉපදුනත් මොන ආවිෂය ඇති ඉපදුනත් මොන සැප සම්පත් ලැබුණත් මේක ඒකාන්තෙන් දුකක් පින්නතුනි. මේක අපට හොඳට තේරෙනවා මේක වයසට යනකොට. ඒ වගේම ලොකුවට අපිට ප්‍රශ්න එනකොට, ඒ වගේම ජීවිතේ ජය ගන්න මහන්සි ගන්නකොට හිතෙනවා අනේ ඉපදුන්නේ නැත්තම් කොච්චර දෙයක්ද කියලා. නමුත් අර අවිද්‍යාවෙන් වැහිලා යන ගමනක් නිසා අපට මේක හරියට පැහැදිලි වෙන්නේ නැහැ. තුර ජරාවටපත් වීම කියන එක නම් ඉතින් කාටවත් අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ. ජරාවටපත් වීම මහා දුකක්. කවුරුත් කැමති නැහැනේ ලෙඩ වෙන්න. කවුරුත්ම කැමති නැහැ. නමුත් ජරාවටපත් වෙනවා. ඊළඟට පින්නතුනි මරණය. ඔන්න මරණය නම් සුබ වුණාට කමන්නේ බෞද්ධයන්ට. මරණ දවසට සුබ මරණයක් කියලා ආශිංසන කරන්න පුළුවන් නම් ප්‍රාර්ථනා කරන්න පුළුවන් ඒක හොඳයි. ඒතර බලන්න පින්නතුනි මේ ධර්මයේ අනිත් පැත්ත යන හැටි. මරණයක් වුණාම අපි මරණයට සුබ කියන්නේ කිව්වොත් එහෙම කුටි කණ්ඩත් වෙයි නේද? නමුත් පින්නතුනි යම් කිසි කෙනෙක් හොඳට ඉඳලා මැරෙනවා නම් බෞද්ධයන් හැටියට සුභං අබවි කියන්නේ මරණය සුබ වුණාට කමන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කොතන ඉපදුනත් ඒ ඉපදීම සුබ හැටියට සැලකුවේ නැහැ. මෙන්න මේක අපි හොඳට මතක තියාගන්නට ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි තථාගතයන් වහන්සේ නමක් අවශ්‍ය වන්නේ මොකටද? ජාති ජරා මරණ වලට පිළියම් සොයන්න. ඒතර ජාති ජරා මරණ නැති කරන්න ඕන නම් මොකද්ද නැති කරන්න ඕන? උන්වහන්සේ වදාරනවා රාග, ද්වේෂ, මෝහ නැති කරන්නට ඕන. රාග, ද්වේෂ, මෝහ නැති කරන්නේ නැතුව ජාති ජරා මරණ නැති කරන්න පුළුවන්ද? ජාති ජරා මරණ නැති කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන රාගය නැති කරන්න ඕන. මොකද්ද මේ රාගය කියලා කියන්නේ? පංචකාම සම්පත්තිය කෙරෙහි තියෙන බැඳීම, ඇලීම, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේවා කෙරෙහි ඇලෙන ගතියට තමයි කියන්නේ කාම ඡන්ද කියලා. ඉතින් මේ ලෝකයේ පින්නතුනි වාසය කරන හැම සත්වයක්ම මේ පංචකාම සම්පත්තිය ඇලී ගැලී සිටින්නේ. ඒ නිසා මේ රාගය නැති කරන්න ඕන, ජාති ජරා මරණ නැති කරන්න. දැන් බලන්න අපිට මේ රාගයේ ඇල්ම නිසානේ අපි දිගින් දිගටම යන්නේ. ඉතින් දැන් මේ කාම ලෝකේ පාවෙලා ඊට පස්සේ රූප ලෝකේ අල්ල ගන්න. රූපෙත් එපා වෙලා අරූපය අල්ල ගන්නවා. ඒ කොහොම හරි අල්ල ගැනීමක් නේ තියෙන්නේ. ඒ නිසා මේ රාගය නැති කරේ නැත්නම් කවදාකවත් ජාතිය නැති කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාारण රාගය නැති කරන්නට ඕන. ඊළඟට ද්වේෂය නැති කරන්න ඕනේ. කියන්නේ තරහව, කේන්ති යන ගතිය, ව්‍යාපාදේ, ඔය නොයේක් ක්‍රෝධය, නොයේක් නම් වලින් කියන මෙන්න මේ පටිඝහිත මෙන්න මේ දේශ කියන චෛසිකය අපි නැති කරන්නට ඕන. මොකටද? ජාති ජරා මරණ නැති කරන්න ඕන නම් රාගය නැති කරන්න ඕන, තරහව නැති කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෝහය නැති කරන්න ඕන. මෝහය කියන්නේ මුලාව, චතුරාර්ය සත්‍ය නොදන්නකම, මෙන්න මේ කියන අවිද්‍යාව, මෝඩකම මෙන්න මේක නැති කරන්නට ඕන. ඒතර දැන් පින්නතුල්ලාට හොඳට පැහැදිලි ජාති ජරා මරණ නැති කරන්න නම් රාග, දේශ, මෝහ නැති කරන්නට ඕන. රාග, දෝෂ, මෝහ නැති කරොත් ජාති ජරා මරණ නැති වෙනවා. ඒ කියන්නේ අපි නිවන් දැක්ක වෙනවා. ඒතර දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තාම පැහැදිලිව තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට පින්නතුනේ දැන් බලන්න රාග, දේශ, මෝහ නැති කරන්න ඕන නම් මොකද්ද නැති කරන්න ඕන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති කරන්නට ඕන. එතකොට දැන් පින්නතුනේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ඔය පංච උපාදානස්කන්ධයටම කියන වචනයක් තමයි සක්කාය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පංච කියන්නේ පහ, උපාදාන කියලා කියන්නේ බැඳී යනවා.
එතකොට මේ උපාදානස්කන්ධ පංචකය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පහට. රූප කියලා කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච දේවල් වලට තමයි අපි රූප කියලා කියන්නේ. දැන් බලන්න අපේ මේ ශරීර කූඩුව ගත්තාම කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට මිදුළු මේ ඔක්කොම මොනවද? ඇට කටු. මේවා තද ගතියෙන් යුක්තයි. මේවා පඨවි ගතියට අයිති ඒවා. තද ගතියෙන් යුක්ත දේවල්. ඊළඟට වැగిරෙන ඒවා මොනවද? ආපෝ. දැන් අපේ ශරීරේ තියෙන වැగిරෙන අපවිත්‍ර දෑ ඒ වගේනේ සකස් වෙලා තියෙන්නේ. සෙම්, සොටු, මූත්‍ර, ඔය සඳලු තෙල් නොයෙක් ඔය දේවල් වැగిරෙන දේවල්. ඔය ජරාව. එතකොට පිළිතුරු බලන්න ආපෝ කොටසට අයිති දේවල්. තේජෝ කියලා කියන්නේ මොනවද? තේජෝ කියලා කියන්නේ උෂ්ණ ගතිය. දැන් අපි ගන්න ආහාර දිරවන්න එහෙම උෂ්ණයක් අවශ්‍යයිනේ. අපි එහෙම හිතාගමුකෝ. එතකොට මේක තමයි තේජෝ. වායෝ කියලා කියන්නේ උඩට ගන්න වායුව, පහළට ගන්න වායුව, නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස මේ බඩවැල් ඇතුලේ තියෙන වායුව. ඉතින් මේවට තමයි කියන්නේ වායෝ ධාතු. ඉතින් බලන්න මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයකට තමයි අපි වරදවා ගන්නවා. මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච මේ දෙයට අපි හිතනවා මේක මම, මගේ ආත්මය කියලා හිතනවා. ඊට වඩා දෙයක් තියෙනවද අපිට? ඕක ටික නෙවෙයි තියෙන හොඳට කල්පනා කරලා බැලුවොත්. කෙස් ටික තියෙනවා, ලොම් ටික තියෙනවා, ඔය කියපු දෑ ඔක්කොම තියෙනවා. ඒතර ඔය ටික අයිති වෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඔන්න ඔය මහා භූතයන්ට. ඒතර ඕවගෙන් සකස් වෙච්ච දෙයකට මම කියලා ගන්න එක හරිද? මගේ කියලා ගන්න එක හරිද? මගේ ආත්මය කියලා ගන්න එක වැරදි. ඒතර දැන් බලන්න ඔන්න ඕක තමයි සක්කාය. ඕකට මම කියලා බැඳිච්ච ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අන්න එතන සක්කාය දිට්ඨිය. ඊළඟට දැන් බලන්න වේදනාව. වේදනාවත් එහෙම තමයි. වේදනා ස්කන්ධය. එතකොට පින්නතුන වේදනාව කියලා කියන්නේ දැන් අපි විඳිනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් වේදනාව කියලා කියන්නේ මොකක් හරි කරදරයක් වුණාම ඔන්න වේදනාව අපට. නැත්තම් බඩේ වේදනාව, හිසේ වේදනාව, ඔළුවේ වේදනාව. ඕවට තමයි අපි වේදනාව කියන්නේ. මෙතන එහෙම නෙවෙයි. මෙතන විඳීමටයි වේදනාව කියලා කියන්නේ. ඒතර දැන් බලන්න අපි විඳිනවානේ. ඇහෙන් රූප බලලා එක්ක සැපයක් විඳිනවා, එක්ක දුකක් විඳිනවා, එක්ක උපේක්ෂාවක් විඳිනවා. ඒතර දැන් බලන්න ඇහෙන් රූප බලලා අපි මේ විඳින වේදනාව මොකක් හරි මේක තමයි වේදනාව. කනෙන් ශබ්ද අහලා සැප දුක් උපේක්ෂා වේදනාව විඳිනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන සැප දුක් උපේක්ෂා විඳිනවා. දිවෙන් රස විඳමින් සැප දුක් උපේක්ෂා විඳිනවා. ඊළඟට කයට පහස ලැබමින් සැප දුක් උපේක්ෂා විඳිනවා. හිතින් අරමුණු සිතමින් සැප දුක් උපේක්ෂා විඳිනවා. ඕක තමයි පින්නතුනි පැය 24ෙම අපි කරන කාර්යය. ඌට වඩා දෙයක් නෑ. ඕක තමයි අපේ ලෝකේ. බලන්න. ඉතින් ඕක අපි අල්ල ගන්නවා කොහොමද? මේ විඳින සැපේ තමයි මම. මේ දුකක් ආවොත් මේක මගේ ආත්මය කියලා අල්ල ගන්න ඕන සක්කාය දිට්ඨිය. ඉතින් බලන්න මේක තමයි කඩන්න තියෙන අමාරුම දේ. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක අර ආනන්ද හාමුදුරන්ට වදාළේ මොකද්ද? ඒක අස්ව ලෝමයක්. ආනන්ද හාමුදුරු ඒ ඊයකින් විදිනවා දැකලා එක්තරා රාජ පිරිසක් කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේට මතක් කරන ස්වාමීන් මේගොල්ලෝ බොහෝම දක්ෂයි මේ ලිච්ඡවි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඌට වඩා අමාරු දෙයක් තියෙනවා. මොකද්ද? අස්ව ලෝමයක් 7කට පලනවා. අස්ලොමක් කියලා කියන්නේ කොච්චර පුංචි එකක්ද නේ? ඒක 7කට පලලා තවත් අස්ව ලෝමයකින් විදින එක අමාරුද කියලා අහන බුදුරජාණන් වහන්සේ. ආනන්ද හාමුදුරුවෝ කියන එක නම් හිතන්නවත් බැරි දෙයක් ඉතින්. ඊටත් වඩා අමාරුයි කියන සක්කාය දිට්ඨිය නැති කරන එක. එතකොට පින්නතුනේ මේක හොඳට අවබෝධයෙන් අපි අහන්නට ඕන. එහෙම නැති වුණොත් අපට ගැලවිල්ලක් නැහැ. එතකොට දැන් බලන්න මේ බොරු දෙයක් තමයි අපි අල්ලගෙන ඉන්නේ. මම මගේ කියලා. දැන් හොඳට තේරුණා නේද රූපය කියන්නේ මොකද්ද කියලා? වේදනාව කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. මෙන්න මේක තමයි සක්කාය දිට්ඨිය. ඊළඟට පින්නතු රූප වේදනා සංඥා. සංඥාව කියලා කියන්නේ මොකද්ද? ඇහෙන් රූප දැකලා සංඥාවක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ දැන් බලන්න ඇහෙන් රූපයක් දකින්න ඇහැ තියෙන්නට ඕන, රූපයක් තියෙන්නට ඕන, විඥානයක් තියෙන්නට ඕන.
ඉතින් ඔය තුනේ සංයෝගයෙන් රූපයක් දැකලා සංඥාවක් ඇති කරගන්නවා මේ මම. කනෙන් ශබ්දයක් අහලා සංඥාවක් ඇති කරගන්නවා මම මගේ. මට අයිති. නැත්තම් මේ දේවල්. ওই විදිහට සංඥා ඇති කරගන්න. අන්න බලන්න ඒ සංඥාවට මම මගේ කියන සංඥාව ඇති කරගත්තොත් මොකද වෙන්නේ? එතන සක්කාය දිට්ඨිය සකස් වෙනවා. ඊළඟට බලන්න ඇහෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා අර කින උපකාර වලින්. කියන්නේ ඇස රූපේ විඥානෙම වගේ උපකාරයෙන් ඇසෙන් කනෙන් නාසයෙන් ඒ වගේම දිවෙන් ශරීරයෙන් සිතින් ඔය නොයෙක් අරමුණු අරගෙන ඒ පහළ වෙන චේතනා ඒ පහළ වෙන චේතනා ඒ කර්ම මම කියලා ගන්නවා. මගේ කියලා ගන්න මගේ ආත්මය කියලා ගන්නවා. ඒතර බලන්න අර චේතනා පහළ වෙලා මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය සකස් වෙනවා. ඊළඟට විඥානයත් එහෙමයි. විඥානය කියන්නේ මහා පුදුම මායාකාරී එකක්. ඉතින් මේ විඥානයත් අර විදිහට මම කියලා ගන්නවා. නමුත් විඥානපත්‍ය නාම රූපං විඥානේ සකස් වෙලා තියෙන්නේ නාම රූප වලින්. ඒක දන්නේ නැති කෙනා විඥාන හිතෙන දේ මට හිතුණා මම හිතුවා. ඉතින් මම කියන මේ සම්මුතිය නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් මේක උපාදාන හැටියට ගන්නවා මට හිතිච්ච දේ. ඒතර දැන් බලන්න දැන් ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, සිතේ විඥානේ. ඒතර මේ විඥාන වලට අපි මම කියලා අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය වැඩෙනවා. ඒතර දැන් පංච උපාදානස්කන්ධය මේ කියපු පංච උපාදානස්කන්ධයේ තේරුමක් නැතුව ඔහේ යන්නම් වාලේ උඩ බලාගෙන නොතේරෙන මෝහයෙන් මෝඩකමෙන් යුක්තව මම මගේ කියලා අල්ල ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට පින්නතුනි දැන් බලන්න රාග දේශ මෝහ නැති කරන්න නම් සක්කාය දිට්ඨිය නැති කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारන සක්කාය දිට්ඨිය නැති කරන්න. ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡාව නැති කරන්න ඕන. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝයා කෙරෙහි සැකය. ඊළඟට දැන් මෙයාට පින්නතුනේ දැන් අරක මම කියලා අල්ලගෙන ඉන්න කෙනාට කිසිම ධර්මයක් නැති කෙනාට තමන් ඉස්සර ඉපදිලා හිටියද කියලා සැකයි, ආයෙ ගිහිල්ලා ඉපදෙනවද කියලා සැකයි, පටිච්ච සමුප්පාදය ගැන සැකයි. ඊළඟට මේ වගේ මේ බොහොම භාවනාවෙන් දියුණු වෙලා මේ ධර්ම මාර්ගය අනුගමනය කරපු අය නිවන් දැක්කා කියන එක පිළිබඳව සැකයි. සැකයක් තිබ්බොත් කොහොමද මේක කරගන්නේ? ඒ නිසා සැකය නැති කරන්නට ඕන. ඊළඟට පින්නතුනේ සීලබ්බත පරාමාස. ඕක අපි දන්නේම නැතුව බෞද්ධයන්ටත් තියෙන්න පුළුවන්. සමහර අය පින්නතුනේ සිල් කියලා අල්ලගන්නේ වෙන දේවල්. දැන් සීලය පැහැදිලිවම මේ ධර්මයේ තරම් හොඳටම මේ සීලය ගැන කියා දීපු තැනක් කොහෙවත් නැහැ පින්නතුනේ. පුදුම හිතෙනවා මේ සීලය සම්බන්ධව මේ ධර්මයේ කියා දෙන කාරණා. ඒ තරම්ම ලස්සනයි සීලය පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරන කාරණා. නමුත් අපේ සමහර අය සීලය කියලා අල්ලගන්නේ වෙන දේවල්. නමුත් ඒවා සීල නෙවෙයි. දැන් සමහර අය ඉන්නවා මන් දන්නවා සමහර අය පින්නතුනේ මේ පන්සිල් රකින්නේ. හැබැයි මලක් කඩලා දෙන්නකෝ මලක් කඩලා දෙන්නේ නැහැ. අපෝ මම මල් කඩන්නේ නැහනේ. මේ අපට හම්බෙලා තියෙනවා. මොකද මේ මල් කඩන්නේ නැත්තේ ඒක ජීවිතීන්ද්‍රියක් නිසා මල් කඩන්නේ නැහැ කියලා. පින්නතුනි දැන් බලන්න ගිහියෙක් වශයෙන් ඉඳගෙන එයා උපසම්පදා සීල තමයි රකින්න. ඕවත් සීලබ්බත පරාමාස. සමහර වෙලාවට ගිහියන්ට රකින්න තියෙන සීලය නෙවෙයි ඊට වඩා සීලයක් එයා රකින්න යනවා. මේක පින්නතුනි සීලබ්බත පරාමාස. ඔය සාමාන්‍යයෙන් බෞද්ධය අහුවෙන තැන්. තවත් නොඑක් දේවල් අපිව කතා කරන්න යන්නේ නැහැ. නැත්නම් මොකක් හරි මත් මාංශයක් අල්ලගෙන ඒවා තමයි සීල හැටියට ගණන් ගන්න. පින්නතුනි ඒවා සීල නෙවෙයි ඒවා වෘත. දැන් බලන්න ගවයෙක් විදිහට ගවයාගේ ජීවන රටාව විදිහට එයා රඟපාන. ඒ විදිහට හැසිරෙනවා. එයා හිතනවා මේක සීලයක් කියලා. ඊළඟට සුනකෙක් විදිහට රඟපානවා. ඉතින් අතක් තීදි කන්නේ කටින්. ඉතින් මේ කකුල් දෙකක් තියෙන හොඳට ඇවිදගෙන යන්නේ අර බල්ලෙක් වගේ. ඉතින් හිතනවා මේක තමයි සීලය කියලා. ඒතර පිනතර ඕවගේ සීල සමාදන් වෙලා කවදාකවත් නිවන් දකින්න බෑ. රාග දේශ මොහ නැති කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන්න ඕන. මොකක් නැති කරන්නද? රාග දේශ මොහ නැති කරන්න. ඊළඟට පින්නතුනි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන්න තවත් තුනක් නැති කරන්න ඕන.
බලන්න මේ දේශනාව හරිම ලස්සනයි. මේක මතක තියාගන්න ඕන චක්‍රයක් වගේ වටිනා දේශනාවක්. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන්න නම් අයෝනිසෝ මනසිකාරය නැති කරන්න ඕන. ඊළඟට වැරදි මඟ සේවනය වැරදි මඟ අනුගමනය කිරීම නවත්තන්නට ඕන. ඒ වගේම සිතේ හැකිලීම නවත්තන්නට ඕන. තුරු කාරණා තුනයි. මොනවද? අයෝනිසෝ මනසිකාරය, වැරදි මඟ සේවනය සහ සිතේ හැකිලිච්ච ස්වභාවය නැති කරන්න ඕන. මොකක් නැති කරන්නද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන්න. ඒතර අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මහා භයානක එකක්. ඔය අපි යන්නම් වාලේ යන්නේ හිතෙන විදිහට කරනවා. ඊළඟට හිතෙන විදිහට කියනවා. ඊළඟට ඔහේ ආවට ගියාට කරනවා කිසියම් හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. Tamanට දැනෙන විදිහට ඔහේ කරන ගතියට තමයි පින්නතුනි ඇත්ත වශයෙන්ම කොටින්ම කිව්වොත් මේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් බලන්න හොඳට කල්පනා කරලා අපේ ජීවිතවලින් පින්නතුනි යම් කිසි වැරදක් වෙලා තියෙනවා නම් යම් කිසි අතපසු වීමක් වෙලා තියෙනවා නම් ඒ හැම එකම වෙලා තියෙන මොකක් නිසාද? අයෝනිසෝ මනසිකාරය නිසා. අපි හිතපුනේ මං හිතුවේ නෑනේ කාලේ. මට හිතුන්නේ නෑනේ කාලේ එහෙම. දැන් තේරෙන්නේ. දැන් හරි තේරෙනවා ලොකු දෙයක්. දැන් බලන්න මොකද හිතුන්නේ නැති නිසා හිතපො නැති නිසා දැන් බලන්න වචන පිට කරනකොට ඔහේ වචන එන ගානට දුන්න එළියට. ඉතින් ඒක මුසාවාදයක්ද කියලා බැලුවෙත් නෑ. ඒක කාටවත් අනර්ථකර වචනයක්ද කියලා බැලුවෙත් නෑ, හිතුවේ නෑ. අය අයෝනිසෝ මනසිකාරයනේ තියෙන්නේ. එතකොට මේ අයෝනිසෝ මනසිකාරයේ තරම් භයානක එකක් පින්නතුන් තවත් නෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාරනවා බොහෝම භයානකම අකුසලයක් තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයේ නැත්තම් යෝනිසෝ මනසිකාරය නම් තියෙන්නේ කවදාකවත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට යෝනිසෝ මනසිකාරය කියන මේ ධර්මතාවය දිනු කරගත්තොත් නිරන්තරයෙන්ම කුසල් වැඩෙන්නේ. කවදාකවත් අකුසල් වැඩෙන්නේ නැහැ. කුසලයක්මයි වැඩෙන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරය කියන එක දැන් මෙන්න මේ විදිහට තේරුම් ගන්නකො. ඒ කියන්නේ යමක් දැන් වචනයක් පිට කරන්න ගිහිල්ලා ඒකේ අර්ථය හිතනවා. අනර්ථය හිතනවා. මේක කිව්වොත් හොඳයිද? මේක කුසල්ද? මේක අකුසල්ද? මේ විදිහට කල්පනා කරලා අනර්ථයේ බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු වචනය ප්‍රකාශ කිරීමයි පින්නතුනි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඕක අපිට කරන්න බැරිද? කරන්න පුළුවන්. හැබැයි හොඳට මේකට හිත ඒකාග්‍රතාවයක් හිතේ තියෙන්නට ඕන. ඊළඟට පින්නතුනි දැන් හිතෙනව මොන හරි අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා ඔහේ ඉරිසියා කර යනවා. එයා දන්නේ මොනවද මේ හිතන්නේ මේකෙන් කර්ම රැස් වෙනවා කියලා දන්නේ. ඉරිසියාවක් ආපුවාම ඕක හිතා යනවා. රාගික සිතුවිල්ලක් ආපුවාම ඕකේ අන්තයටම යනවා හිතයි. අයෝනිසෝ මනසිකාරයනේ තියෙන්නේ. එයා නොමගින් මෙනෙහි කරන්නේ. ඊළඟට පරිගැනීමක් ආවොත් හිතට ඕක හිතා යනවා මම මෙහෙමයි පරිගන්නේ. අනේ අපරාධේ කර්ම රැස් වෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙක් කල්පනා කරන මේ වගේ රාගික අදහසක් ආවොත් මම මේ මොකටද මේ ඇලිලා තියෙන්නේ? තරහක් ආවොත් එහෙම අනේ මම මේ මොකටද මේ තරහ ඇති කරගෙන තියෙන්නේ? මම මේ සදාකාලික ජීවත් වෙනවද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? එයා ඒක අනිත් පැත්තට දා ගන්නවා යෝනිසෝ මනසිකාරයේ තිබුණොත්. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයේ කියන එක පිළිබඳව පින්නතුල ඕනතරම් ධර්ම දේශනා අහලා තියෙනවා. ඒ නිසා අයෝනිසෝ මනසිකාරය නැති වෙන්න ඕන. ඊළඟට වැරදි මඟ සේවනය. පින්නතුල වැරදි මඟ සේවනය කියලා කියන්නේ අයෝනිසෝ මනසිකාරයේ තියෙන අය, හිතන්න බැරි අය වැරදි මඟ තමයි අනුගමනය කරන්නේ. දැන් බලන්න කොයි නොයෙක් ආගම්වල අපි මේ ආගම් ගැන කතා කරනව නෙවෙයි. දැන් ඇෆ්ගනිස්තානයේ අර තාලිබාන්වරු බලන්න. ඒගොල්ලන්ට හිතුණා ඒ අයෝනිසෝ මනසිකාරයෙන් හිතුවේ. ඒගොල්ලන්ට හිතුණා මේ බුදු පිළිම මේ රටට මහා සාපයක් කියලා. මේගොල්ලෝ මොකද කරේ? මේ ඔක්කොම විනාශ කරා. ඉතින් බලන්න අයෝනිසෝ මනසිකාරය නිසා කොච්චර අකුසල් සිද්ධ කරගත්තද. ඉතින් අපිට දැන් සාන්දෘෂ්ටිකව පේනවා ඒ ඇත්තන්ට විච්ච විපත්තිය. ඒතර පින්නතුනේ අයෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරනකොට Tamanට තේරෙන්නේ නැහැ මේක හොඳක්ද නරකක්ද කියලා. මේක නුවණින් හිතනකොට තමයි එයාට හොඳට වැටහෙන්නේ මේ Taman කරන්නේ හොඳක්ද නරකක්ද කියලා. ඒ නිසා වැරදි මඟ සේවනය කියන එක දැන් බලන්න අපි බෞද්ධයෝ වුණත්
බෞද්ධ ධර්මයේ කියලා ශ්‍රී සත් ධර්මයේ කියලා වෙනත් දෙයක් අහගෙන වෙනත් දේවල් අනුගමනය කරගෙන යනකොට අයෝනිසෝ මනසිකාරයෙන් අපිට ජාති ජරා මරණ නැති කරන්න බෑ. ඒ නිසා නිවැරදි මාර්ගය තෝරගන්න ඕන. වැරදි මඟ සේවනයෙන් අයින් වෙන්නට ඕන. දැන් ගිහියන් හැටියට පංචශීල ප්‍රතිපත්තිය තියෙනවා නම් ඒක ආරක්ෂා කරගෙන බොහොම සම්මා ආජීවයෙන් හොඳ Tamanට සතුටු වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්නට ඕන. එහෙම නැතුව පින්නතුනි ජීවිකාව උදෙසා මේ මොන මොහොතේ මහ පොළොවට ඇද වැටෙන මේ ශරීරය නිසා මහා අකටයුතුකම් කර කර ජීවත් වෙනවා නම් ඒක පින්නතුනි වැරදි මඟ සේවනයක් තමයි. එහෙම වුණොත් නම් ජාති ජරා මරණ නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පින්නතුනි සිතේ හැකිලිච්ච ස්වභාවය නැති කරන්න ඕන. හිත තියෙන්න ඕන නිකම් බොහොම ප්‍රභාස්වරව. හිත හැකිලිනා නම් මුකුත් කරගන්න පුළුවන්ද? බෑ. හිතේ හැකිලිච්ච ස්වභාවය තිබුණොත් මුකුත් කරන්න බෑ. අපි දන්නවා මනෝපුබ්බංගමා ධම්මා මනස තමයි හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ. ඒ නිසා හිත තියෙන්න ඕන හොඳට ප්‍රබෝධමත්ව. ඒත් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන නැති කරන්න ඕන නම් මේ කියපු අයෝනිසෝ මනසිකාරය නැති කරන්න ඕන. වැරදි මඟ සේවනයේ නැති කරන්නට ඕන. සිතේ හැකිලිච්ච ස්වභාවය නැති කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ අයෝනිසෝ මනසිකාරය නැති කරන්න, වැරදි මඟ සේවනයේ නැති කරන්න, ඒ වගේම සිතේ හැකිලිච්ච ස්වභාවය නැති කරන්න තවත් තුනක් නැති කරන්න ඕන. මොනවද ඒ තුන? සිහි මුලාව නැති කරන්න ඕන. ඒ කියන්නේ මුට්ට සතිස්ස. මුට්ට ඒ කියන්නේ මොට්ට විච්ච සිහිය. මේක නැති කරන්න ඕන. ඊළඟට පින්නතුනේ අසම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ පාවිච්චි නොකිරීම නැති කරන්න. නුවණ පාවිච්චි කරන්නේ නැත්නම් මේක නැති කරන්නට ඕන. ඊළඟට පින්නතුනේ සිතේ විසිරිච්ච ස්වභාවය නැති කරන්න ඕන. දැන් ඉස්සෙල්ලා කිව්වේ අයෝනිසෝ මනසිකාරයත් වැරදි මඟ සේවනයත් හිතේ විසිරිච්ච ස්වභාවයත් නැති කරන්න නම් මොකද්ද කරන්න ඕන? සිහි නැතිකම නැති කරන්න ඕන. ඒ වගේම ප්‍රඥාව නැතිකම නැති කරන්න ඕන. ඊළඟට සිතේ විසිරිච්ච ස්වභාවය නැති කරන්න ඕන. එතකොට පින්නතුනේ සිහි මුලාව කියලා කියන්නේ බලන්න මේකත් හොඳට තේරුම් ගන්න ඕන එකක්. මොකද්ද දැන් අපි කියනවා දැන් අපි ගෙදර ගිහිල්ලා දැන් රැකියාවක් කරන කෙනෙක් නම් තමන්ගේ ඇඳුම් පැළඳුම් ටික එක තැනක තියලා තමන්ගේ ෆර්ස් එක තව තැනකින් තියලා සපත්තු ටික තව තැනකින් තියලා තමන්ගේ ලියන කියන පොත්පත් ඒවා ඒ විදිහටම තියලා ඊළඟට තමන් පාවිච්චි කරන කණ්ණාඩි ඒවා කොහොම පැත්තකින් තියලා කවුරු හරි ඇහුවොත් කෝ මගේ දරුවෙක් හරි කෝ කණ්ණාඩි දෙක තාත්තගේ නැත්තම් අම්මගේ කියලා ආහවල් තැන තියෙනවා. හරියට මෙතන තියෙනවා. ඉතින් ඒ තාත්තා හරි අම්මා හරි කියනවා ඔන්න මගේ කොහොමද මගේ සතිය? ඒකද සතිය? නෑ ඒක සතිය නෙවෙයි පින්නතුනි. දැන් එහෙම සමහර අය හිතන්නේ ඒක තමයි සිහිය. සතිය කියලා. ඒකත් එක්තරා සතියක් තමයි. දැන් අපිට යන්න පාරේ යන්න එන්න සතියක් තියෙන්න එපේ. 100ක් නැත්නම් ඉතින් මිනිස්සුන් ගෑංගේ හැප්පෙනවා. පඩිපෙලක් තියෙනකොට එතනින් වැටෙන්න පුළුවන්. ඔය වාහන පාරයින් එහෙම යන්න බෑ වාහනවල හැප්පේ. මොකද ඒ සතිය සාමාන්‍යයෙන් කාටත් තියෙනවා. ඉතින් දැන් බලන්න දැන් ඔය තවත් සතිය තියෙන මිච්ඡා සතිය මොන විදිහට දැන් සමහර බොහොම සිහිනුවණින් භයානක බෝම්බ නිෂ්පාදනය කරනවානේ. ඒ මොකද මේ මිච්ඡා යාර තියෙන මේ මිත්‍යා වැඩවලට තියෙන සිහිය. දැන් හොරකමක් කරනකොට බොහොම තීක්ෂණව කොච්චර සමහර වෙලාවට හිතා ගන්න බැරි විදිහට පින්නතුනේ හොරකම් සිද්ධ වෙනවා. ඒ මොකද ඒගොල්ලෝ බොහොම සිහිනුවණින් තමයි ඒක කරන්නේ. ඒක නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ පින්නතුනේ දැන් ඇත්තටම සතිය දිනු කර ගන්නවා කියලා කියන්නේ සිහිය ඇති කර ගන්නවා කියලා කියන්නේ අකුසල් වෙන්න නොදී. දැන් අකුසලයක් වෙනකොට මේක අකුසලයක් කියලා සතිචෛතසිකය කියලා දෙනවා. ඔක බොරුවක් කියලා එයා සිහි කරලා දෙනවා. ඊළඟට ප්‍රාණඝාතයක් කරනකොට ඔක ප්‍රාණඝාතයක් කියලා සිහි කරලා දෙනවා. ඊළඟට සුරාපානේ පාවිච්චි කරනකොට ඕක වැරදි දෙයක් කියලා සිහි කරලා දෙනවා. කාමයේ වර්ධව හැසිරෙන්න යනකොට ඕක වැරදි දෙයක් කියලා සතිචෛතසිකය ඉදිරිපත් වෙනවා. අන්න ඒකයි මෙතන කියන සතිය. එතකොට මුට්ට සතිය නැති කරන්න ඕන සිහි මුලා වෙච්ච කම නැති කරන්න ඕන අයෝනිසෝ මනසිකාරයත් වැරදි මග සේවනයත් සිතේ හැකිලිච්ච ස්වභාවයත් නැති කරන්න. ඊළඟට පිණිතු නුවණ පාවිච්චි කරන සම්පජඤ්ඤය කියලා කියන්නේ මේක අත්‍යවශ්‍ය දෙයක්. නුවණ තියෙන්න ඕන.
නුවණ නැත්තම් අපිට ජීවත් වෙන්න අමාරුයි. අපිට දැන් සාමාන්‍ය නුවණක් තියෙනවා. මුදල් හම්බ කරන්න, ගෙවල් හදන්න, ඊළඟට සමාජයේ ජීවත් වෙන්න. ඊට වඩා නුවණක් මෙතන කියන්නේ. මේ නුවණ අපට අත්‍යවශ්‍යයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ මේ දෙක එකට යන්න. දැන් බලන්න දැන් අපි සමහර වෙලාවට මේ ඇත්තන්ට කියනවා සිල් රකින්න කියලා. ඉතින් මේ ඇත්තෝ හිතනවා මේ හාමුදුරුවෝ කියයි අපිනේ දන්නේ මේ සමාජයේ ජීවත් වෙන අපටයි මේකේ අමාරුව තේරෙන්නේ. මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බෑ බොරු නොකිය. කොහොම හිතන්න පුළුවන්. නමුත් පින්තුනේ මේ සම්පජාඤ්ඤයේ තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් බොහෝම තීක්ෂණ වේගයෙන් බේරිලා ඉන්න පුළුවන්. සම්‍යක් ප්‍රයෝග ඕන තරම් තියෙන යොදාන. ඒ නිසා සිහියත් නුවණත් දෙක අත්‍යවශ්‍යයි පින්තුනේ ජාති ජරා මරණ නැති කරන්න. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ වදාारण සිතේ විසිරිච්චකම. සිතේ විසිරිච්ච ස්වභාවයක් තියාගෙන කවදාක්වත් යථාර්ථය දකින්න බෑනේ. ඒකනේ අපිට මේ බෞද්ධ ධර්මයේ භාවනා කරන්න කියන්නේ. ඒකාග්‍රතාවයක් නැතුව හිත විප්චිත්ත වෙලා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ වැටහෙනවද? වැටහෙන්නේ නැහැ. දැන් අපි කොච්චර මල ගෙවල් වලට ගිහිල්ලා තියෙනවද? කොච්චර අනිත්‍ය ලක්ෂණ දැකලා තියෙනවද? ඉතින් අවබෝධ වුණාද? අවබෝධ වුන්නේ නැත්නම් අපේ හිතේ සමාහිත භාවයක් නැහැ. හිතේ කිසිම ඒ කියන්නේ ඒකාග්‍රතාවයක් නැහැ. මේ ඒකාග්‍රතාවයක් නැති නිසා අපට අවබෝධ වෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සමාධි භාවනා සූත්‍රයේ වදාළේ මේ භාවනාව අවශ්‍ය වන්නේ වෙන දෙයකට නෙවෙයි. සමාධිය අවශ්‍ය වෙන්නේ වෙනත් සැප විඳින්න නෙවෙයි. සමාධිය අවශ්‍ය වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. දැන් ඔය සමාධියෙන් නේව සංඥානා සංඥායතන බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට ඇති වැඩක් තියනවද? ඒ කාලය තුල ඒගොල්ලෝ සැප විඳලා නැත්තම් ඒ සමාධියෙන් ඉඳලා නැවත අවීචයට වැටෙන්න පුළුවන්. නමුත් බෞද්ධයන්ට සමාධිය අවශ්‍ය වන්නේ ඊට වඩා එහාට ගිය දෙයක් අවබෝධ කරගන්න. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරා නිතරම නොඑක් සූත්‍ර දේශනාවල ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. ආනාපාන සතිය පුරුදු කරන්න කිව්වා මොකටද? මේ විතර්කයේ විසිරිච්ච ස්වභාවය නැති කරන්න. හරියට පින්නතුනේ අපේ හිත හරියට අර නිතරම ඇවිස්සිච්ච අලු ගොඩක් වගේ. නිතරම මේක ඇවිස්සීලා තියෙන්නේ. ඉතින් මේකට පැම් පොදක් ගහනවා වගේ අපි ආනාපාන සතිය මේ එළියට යන හුස්ම රැල්ලත් ඇතුළට යන හුළඟත් ඒ වැදෙන තැන ගැන හිත තියාගෙන අපි සමාධියක් පුරුදු කිරීම තුළින් ඒකාග්‍රතාවයක් පුරුදු කිරීම තුළින් මෙන්න මේ වික්ෂිප්ත භාවය නැති කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා අයෝනිසෝ මනසිකාරය නැති කරන්න, වැරදි මඟ සේවනයේ නැති කරන්න, සිතේ හැකිලිච්ච ස්වභාවය නැති කරන්න කරුණු තුනක් නැති කරන්න ඕන. මොනවද? සිහි මුලාව නැති කරන්න ඕන. ඒ වගේම ප්‍රඥාවෙන් වැඩ නොගැනීම නැති කරන්න ඕන. ඊළඟට සිතේ විචිරිස්ස ස්වභාවය නැති කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සිහිය නැතිකමත් නුවණ නැතිකමත් සිතේ විසිරිච්ච ස්වභාවයක් නැතිකරන්න තවත් කරුණු තුනක් නැතිකරන්න. බලන්න මේ දේශනාව හරිම ලස්සන දේශනාවක්. උන්වහන්සේ වදාරනවා පිරිසුදු ධර්මය කියන අය දකින්න ආස නැති එක නවත්තන්න ඕන. දැන් ධර්මයේ ත්‍රි සත්‍ය ධර්මයේ කියන අය දකින්න කැමති නෑ නෙවෙයි සමහර අය. ඔන්න බණ කියන්න එනවා. මේක මේ අපේ මේ උත්සවයක් මේ වෙලාවෙත් ඔය ධර්මයේ නවත්ත ගන්න. එහෙම කියන අය නැද්ද? තියෙනවා. අපිටත් ඇවිල්ලා සමහර කෙනා අනේ හාමුදුරනේ සමහරුන්ට මේක මේ පිස්සුවක් වෙලා. ඉතින් ඒ කියන ඇත්තට තමයි පිස්සුව. දෙයගොල්ලෝ හිතනවා අපි මේ මංගල අවස්ථාවක් නැත්තම් නටන අවස්ථාවක්. ඉතින් මේ වෙලාවේ මේ ධර්මය මතක් කරන්න එපා. ඒක ඕන නැහැ. ඉතින් පින්නතුන් දැන් බලන්න දැන් එහෙම ධර්මයේ කියන කෙනෙක් ඒ වගේ තැනකට ආවොත් ඔන්න ඔයා නම් ඔතනින් අපි ඉක්මනට අයින් වෙන්න ඕන කියලා එයාගෙන් අයින් වෙනවා. ඒතර දැන් බලන්න මේ ධර්මයේ කතා කරන අය දකින්න කැමති නැහැ. මේක නැති කරන්න ඕන. ඊළඟට ධර්මයේ අහන්න තියෙන අකමැත්ත. දැන් බලන්න කාට හරි පින්නතුනේ මම දන්නවා අපේ දායක පින්නතුල්ලත් ඉන්නවා එහෙම. ඒත් අපට හරි ආදරෙයි. සමහරලාට හොඳට උපස්ථාන කටයුතු කරනවා. අපේ හැම දෙයක්ම හොයලා බලනවා. හැබැයි ඉතින් අපි දවසක් හරි හිතලානේ මෙයාට බණ ටිකක් කියන්න ඕනේ කියලා බණ කියන්න ගත්තොත් ඈනුම් අරිනවා. ඊළඟට වටපිට බලනවා. ඉතින් මම ඉතින් ඕක හොඳට පරීක්ෂා කරන්න මොකද කරන්නේ වෙන එකක් ඇදලා ගන්නවා. වෙන දෙයක්. නිකන් බාහිර දෙයක්. මෙන්න බොහොම උද්‍යෝගයෙන් කතාව.
බලන්න මේ තියෙන ස්වභාවයේ තියෙන භයානකකම. ධර්මයේ කතා කරොත් නින්ද යනවා. නමුත් වෙන වෙන දේවල් කතා කරනකොට බොහෝම සතුටෙන් අහගෙන ඉන්නවා. එතකොට දැන් බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සිහි මුලාවත් නුවණ නැතිකමත් සිතේ විසිරිච්ච කමත් නැති කරන්න මෙන්න මේ තුන නැති කරන්න ඕන. ධර්මයේ කියන අය දකින්න අකමැතිකම නැති කරන්න ඕන. ධර්මයේ අහන්න තියෙන ඒ අකමැත්ත නැති කරන්නට ඕන. ඊළඟට පින්නතුනේ දැන් සමහරු ඇසුවත් ධර්මයේ ඇහුවත් ඇද හොයන්නමනේ බලාගෙන ඉන්නේ. මේ බණේ මේක කියවුන්නේ අරක කියවුන්නේ. ඉතින් බණට වාඩි වෙන්නේ සමහර අය ඇද හොයන්න බලාගෙන. ඉතින් ඕක නැති කරන්න ඕන. දැන් ධර්මයේ මොනවා හරි අඩුපාඩුවක් වුණත් Taman අවබෝධයක් කරා නම් ඉඳගත්තේ ඒක ඒ දේ කරගන්න ඕන. සමහරු එහෙම නෙවෙයි පින්නතුනේ ධර්මයේ සමහර අය මේ ධර්ම ඉගෙන ගන්නවා. ධර්මයේ ඉගෙනගෙන Taman ඉගෙනගත්ත විදිහටම ඒ කියන දේශකයන් වහන්සේ කියන්න ඕන. ඔන්න ඒක බලාගෙන ඉන්න දැන් Taman කොහෙන් හරි අහගත්ත දේ මේක මෙහෙම කියවුන්නේ නැහැ. තියා වාඩි වෙන්නේ මොකද්ද මේක ඇදී හොයන්න. ඇදී හොයන ගතිය නැති වෙන්න ඕන. දැන් බලන්න අපේ ලංකාවේ එහෙම සුප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් හිටියද වැලිවිටි සෝරත ස්වාමීන් වහන්සේ විද්‍යෝදය පිරිවෙනේ හිටපු ස්වාමීන් වහන්සේ නමක්. තුන් වහන්සේ බොහෝම දක්ෂයි බණ කියන්නේ. එක දායක මහත්තයෙක් හිටියා මොන හාමුදුරුව බණ කිව්වත් වැරද්දක් හොයනවා. එයාටත් ටිකක් ධර්මයේ පුළුවන්. ඉතින් දවසක් මෙයා වාඩි වුණා. දැන් වැලිවිටි හාමුදුරුව බණ කියන්න ගත්තාම මෙයා වාඩි වෙලා දැන් අහගෙන ඉන්නවා. ඉතින් දැන් මෙයාටත් අටුවා ටීකා හැම ටිකක් පුළුවන්. දැන් මෙයා මොකද කරේ මේ අහගෙන ඉඳලා දැන් බණේ කියන්න දෝෂයක් නැහැ. ඉතින් දැන් මෙයාට මේකනේ හරි මදිකමක්. මෙයා මොකද නායක හාමුදුරු ළඟට ඇවිල්ලා කිව්වා ඉතින් බණ ටික නම් හොඳයි. හැබැයි හාමුදුරු නායක හාමුදුරුවා සෙම වැඩි වගේ. ඉතින් බලන්න පින්නතුනේ අර ධර්මයේ කියන්න දෙයක් නැත්නම් ඒත් අර සෙමේ අඩුපාඩුවක් හරි හොයන්න ඕනේ. ඉතින් එහෙම ඉඳ ගන්න හොඳ නෑ බණහන්. මේ බණහන් අපි ඉඳගන්නේ කොහොමද? අවබෝධ කරගන්නවා කියන තුන් පරමාර්ථය. එහෙම නැති වුණොත් ඇදීම තමයි පේන්නේ. ඒතර දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේවා කොච්චර හොඳට දැකලා තියෙනවද නේ? බලන්න තථාගතයන් වහන්සේගේ සරුවඥතා ඥානෙ මේ බණ අහනකොට පින්නතුනේ අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුමාකාර ප්‍රසාදයක් ඇති කර ගන්න ඕන. උන්වහන්සේට හැමදේම පෙනිලා තියෙනවා. උන්වහන්සේ අද අපේ රටාව සියල්ලම නිකන් සත්සුදක් වගේ බොහොම පැහැදිලිවම කියලා තියෙනවා. දැන් බලන්න සිහි මුලාවයි නුවණ නැතිකමයි සිතේ විසිරිච්ච ස්වභාවයයි නැති කරන්න නම් මේ ධර්මයේ කියන අය දකින්න නැති, ඒ කියන්නේ දකින්න ආස නැති එක නැති කරන්න ඕන. බණ අහන්න ආස නැති එක නැති කරන්න ඕන. ඊළඟට ඇද හොයන එක නැති කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ ධර්මයේ කියන අය දකින්න කැමති නැති එකයි, බණ අහන්න අකමැති එකයි, ඇද හොයන ගතියයි නැති කරන්න නම් තවත් තුනක් නැති කරන්න ඕන. ඒ තුන තමයි පින්නතුනි අහංකාරකම, අසංවරකම සහ දුස්සීලකම. දැන් පින්නතුනි දැන් ඕකෙන් එකක් තිබ්බොත් ඇති. දැන් බලන්නකෝ අහංකාරකම. පින්නතුනි මේ ධර්මයේ අනකොට නිහතමානී වෙන්න ඕන. පුළුවන් තරම් නිහතමානී වෙන තරමට ධර්මය අල්ලන්න ලේසි. මොකටද අහංකාර වෙන්නේ? අහංකාර වෙන්න මේ කිසිම දෙයක් මේ ලෝක සත්‍යයට නැහැ. මේ පුංචි කාලයක් අවුරුදු 50ක් 60ක් කියලා කියන්නේ මොන අහංකාරයක්ද? නමුත් පින්නතුනේ සමහර අයට මේ උප්පත්තියම පුදුම අහංකාර ගති තියෙනවා. ඉතින් ඒවා තිබුණොත් ධර්මය අල්ලන්න බෑ. ධර්මය අල්ලන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නිර්හංකාර වෙන්නට ඕන. පුළුවන් තරම් නිර්හංකාරකම තුලින් තමයි ධර්මය අල්ලන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න බිම්බිසාර රජුරන්ගේ හිටියනේ කේමා කියලා බිසවක්. එයා බොහොම රූපයෙන් මත් වෙලා හිටියේ. බොහොම ලස්සන කෙනෙක්. ඉතින් කේමාව බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමති නෑ. කේමාව කවදාවත් බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමති නෑ. ඉතින් රජුරෝ කල්පනා කළා මේකට උපායක්. වේළුවනාරාමය ගැන හොඳ කවි හදලා කේමාවට ඇහෙන්න කියනවා. කේමාට හරි ආසයි දැන් වේළුවන උයන දකින්න. මෙයා මොකද කරේ? රාජපුරුෂයන්ට කිව්වා මට යන්න ඕනේ වේළුවනේ දකින්න. බිම්බිසාර රජුරෝ කිව්වා හැබැයි අපේ කේමා දේවිය වේළුවනේට ඇතුල් වුණොත් කියන්න රාජනීතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැකලානේ සක්කායේ ගිය කෙනෙකුට එන්න බෑ. ඉතින් මෙයා ගියේ ඉතින් අර ලස්සනට අර මල් ටික අතපත ගාලා ඒ කුරුල්ලු සමනුල්ලු ටික බලලා එහෙම එන්න තමයි හිතාගෙන ගියේ.
මොකද වේළුවනේ ගැන පැහැදීම තිබ්බේ. බුදුරජාණන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් තිබ්බා. මොකද උන්වහන්සේ රූපයට නිග්‍රහ කරනවා කියලා. ඉතින් දැන් ඔන්න මෙයා වේළුවනේ ටිකක් ඇවිදලා එහෙම මේ අත යනකොට දැන් අනිත් ගේට්ටුවෙන් නැත්තම් එළියට යන්න හදනකොට රාජපුරුෂු කනේ දේවින් වහන්සේ ඒක කරන්න බෑ. රාජනීතියක් තියෙනවා මේකට ඇතුල් වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේට වැඳලා යන්න ඕන. දැකලා යන්න ඕන. ඉතින් අකමැත්තෙන් ඉතින් ගියා. අනේ යනකොට මෙයා හිතුවට වඩා වෙනත් දෙයක්. මොකද්ද? බුදුරජාණන් වහන්සේ ළඟ ලස්සන කාන්තාවක් ඉඳගෙන පවන් සලනවා. යාට අර ඔක්කොම අමතක වුණා අර රූපෙ දිහා බලාගෙන හිටියා. ටිකක් බලාගෙන ඉන්නකොට මෙන්න මේ රූපේ වෙනස් වෙනවා ටික ටික. අර තිබිච්ච ප්‍රභාස්වර ගතිය නැති වෙලා ගියා. තවත් ටිකක් වෙලා යනකොට අර කළු පාට කොණ්ඩේ සුදු වුණා. ඉතින් කම්බුල් දැන් පහත් වෙලා. ඊට පස්සේ අර තිබිච්ච ස්වභාවය නැති වෙලා ටිකෙන් ටික වෙනස් වුණා. අන්තිමට නිකන් උණ බම්බු දෙකක් වගේ අතපය ඔක්කොම වේලිලා ගියා. ඉතින් ඊට පස්සේ තවත් ටිකක් වෙලා යනකොට දඩස් ගාලා වැටිලා ගියා. ඉතින් මෙයාට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාවකින් ධර්ම දේශනා කළා. ධර්මය අවබෝධ කරගත්තා. එදා බුදුරජාණන් වහන්සේ හිටපු නිසා ධර්මය අල්ලගත්තා. එතකොට පින්නතුනේ නිහතමානී වෙන්න ඕන ධර්මය අල්ලන්න. ඒ නිසා මේ හැමෝම හිතට ගන්නට ඕන නිර්හංකාරකම කියන එක නිහතමානීකම කියන එක අපේ ජීවිතවලට අපි පුරුදු කර ගන්න ඕන. සරියුත් මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක වදාලේ මගේ ජීවිතය හරියට පාපිෂ්ණාවක් වගේ. පාපිෂ්ණාව කියලා කියන්නේ පින්නතුනේ බිමට පෑගෙන එකක් නික කවුරු පෑගුවත් පාපිෂ තරහ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතය. මේක මේ බය ආදුකම කියලා හිතන්න එපා. ඒ නිසා කවුරුත් නිර්හංකාර වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ අසංවරකම නැති කර ගන්න ඕන. අසංවරය කියලා කියන්නේ දැන් කයෙන් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා. ඔය අසංවර වුණාම Taman කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඇයි අසංවරයි? හිතත් අසංවරයි, කයත් අසංවරයි, හැම එකම අසංවරයි. ඒ නිසා අහංකාරකම වගේම අසංවරකමත් නැති වෙන්න ඕන. ඊළඟට දුස්සීලකම නැති වෙන්න ඕන. පින්නතුනේ දුස්සීලයේ කවදාවත් ධර්මය අවබෝධ කරලා නැහැ. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය නම් සීලවන්ත වෙන්නට ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා අහංකාරකමත් අසංවරකමත් දුස්සීලකමත් නැති වෙන්න ඕනේ මොකටද? පිරිසුදු ධර්මයේ දකින අය දකින්න තියෙන අකමැත්ත නැති වෙන්න. ධර්මයේ අහන්න තියෙන අකමැත්ත නැති වෙන්න. ඊළඟට ඇසුවත් ඇද හොයන ගතිය නැති වෙන්න මෙන්න මේ කියපු අහංකාරකමත් අසංවරකමත් මෙන්න මේ දුස්සීලකමත් නැති වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ අහංකාරකමත් ඊළඟට අසංවරකමත් දුස්සීලකමත් නැති කරන්න තවත් තුනක් නැති වෙන්න ඕන. සද්ධාව නැතිකම නැති වෙන්න ඕන. කියන දේ අහන්න නැතිකම නැති වෙන්නට ඕන. කුසීතකම නැති වෙන්න ඕන. දැන් අපිට කාල වේලාව මදි වේගන යන්නේ. අපි දැන් කෙටියෙන් කියන්නම්. ඒතර සද්ධාව නැතිකම නැති වෙන්න මෙපැයි මේකට. සද්ධාව නැතිකම නැති වුන් නැත්නම් ධර්මය අල්ලන්න බෑ. ඊළඟට පින්නතුනේ කියන දේ අහන්න නැත්නම් ඒත් බෑ. ඒකත් නැති වෙන්න ඕන. කියන දේෙන් අහන්න නැත්නම් කියන දේ අහන පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕන. ඊළඟට කම්මැලිකම නම් අනිවාර්යෙන් නැති වෙන්න ඕන. කුසීතකම තිබුණොත් කවදාවත් පුළුවන් ධර්මයෙන් ජය ගන්න. කවදාවත් බෑ. හොඳ වීරියක් තියෙන්නට ඕන. වීරිය නැත්නම් සිල් රකින්න බෑ. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා අහංකාරකම අසංවරකම දුස්සීලකම නැතිකරන්න සද්ධාව නැතිකම නැතිකරන්න ඕන. කියන දේ අහන්න නැතිකම නැති කරන්නට ඕන. ඊළඟට කුසීතකම නැති කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සද්ධාව නැතිකමත් කියන දේ අහන්න නැතිකමත් කුසීතකමත් නැතිකරන්න තවත් තුනක් නැති කරන්න. ඒ තුන තමයි පින්නතුනි හිතවත් නැතිකම. හිතවත් නැතිකම නැති කරන්න ඕන. දැන් කෙනෙක් ආයතනයක වැඩ කරනවා නම් එතෙන්ට හිතවත් නැත්නම් ඒක හරියන්නේ නැහැ. මේ බලන්න එතකොට මේක කොච්චර මේ ධර්මයේ ලෞකික ලෝකෝත්තර පැත්තේ වුණත් ඒකට හොඳ හිතවත්කමක් තියෙන්න ඕන. හිතවත් නැතිකම නැති කරන්නට ඕන. මොකද්ද? සද්ධාව නැතිකම නැති කරන්න නම්. ඒතර හිතවත් නැතිකම නැති කරන්නට ඕන. ඊළඟට පින්නතුනේ අකීකරුකම නැති කරන්නට ඕන. පාප මිත්‍ර සේවනයේ නැති කරන්නට ඕන. ඉතින් පාප මිත්‍රෙක් අහු වුණොත් නම් ඉවරටම ඉවරයි. ඒ නිසා මෙන්න මේක හොඳට මතක තියාගන්න. සද්ධාව නැතිකම නැති කරන්නත්, කියන දේ අහන්න නැතිකම නැති කරන්නත්, කුසීතකම නැති කරන්නත්, හිතවත් නැතිකම නැති කරන්න ඕන, අකීකරුකම නැති කරන්න ඕන, පාප මිත්‍ර සේවනයේ නැති කරන්නට ඕන.
දැන් පාප මිත්‍ර සේවනයක් ලැබුණොත් බලන්න අජාසත් රජුරවන්ට ඒ ජීවිතයේ සෝතාපන්න වෙන්න තිබුණා. නමුත් මේ පාප මිත්‍ර සේවනයේ නිසා ඒක නොලැබිලා ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හිතවත් නැතිකමත් අකීකරුකමත් පාප මිත්‍ර සේවනයත් නැතිකරන්න තවත් තුනක් නැතිකරන්න ඕන. ඒ තුන තමයි අහිරික අනුත්තප්පර ප්‍රමාද කියන මෙන්න මේ තුන. අහිරිකය කියලා කියන්නේ පවට ලැජ්ජා නැතිකම. පව් කරන්න ලැජ්ජ නැහැ. හරියට අසුචි වලට කැමති ඌරා වගේ. කිසිම කිරිකිතක් නැහැ. ඕන පාපයක් කරන්න පුළුවන්, ඕන බොරුවක් කරන්න පුළුවන්, ඕන තැනක බේබද්දෙක් වගේ හැසිරෙන්න පුළුවන්. කිසිම තමන්ගේ ජාතිය ගැන, ආගම ගැන, තම දරුවන් ගැන කිසිම පිළිකුලක් නැහැ. ඕන තරම් අකුසල් කරන්න පුළුවන්. අනොත්ප්පය කියලා කියන්නේ කිසිම බයක් නැහැ. අර පළඟැටිය ගින්දරට ආසයි වගේ. කිසි බයක් නැහැ. දැන් කිව්වොත් එහෙම අපාය යනවා කියලා ඔය ගියදෙන් අපි දන්නේ නැහැ නේ කියනවා. ඔවා කරලා අපරාධි මහා පණුවෙක්වත් වෙලා ඉපදුනොත් කියලා කිව්වොත් කමන්නේ අපි දන්නේ නැහැ නේ කියන. එහෙම කියන අය නැද්ද? ඉන්නවා බලන්න. එතකොට කිසි බයක් නැහැ පව් කරන්න. එතකොට පින්නතුනි ඔය දෙක කරනකොට නිකම්ම ප්‍රමාදයට වැටෙනවා. අප්‍රමාදේ නෙවෙයි ප්‍රමාදයට වැටෙනවා. හරියට අර වතුරට වැටිච්ච ලබු කට්ටක් වගේ. ඉතින් වතුර යන පැත්තට ඔහේ පාවෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේවා හොඳට තේරුම් ගන්න ඕන. දැන් බලන්න අප්‍රමාදයේ ඇති වුණොත් අපට සංසාරයෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට යම් කෙනෙකුට මෙන්න මේ කියපු දේවල් ඒ ජාති ජරා මරණ නැති කරන්න ඕන නම් මුලින්ම අපි ඇති කරගන්න ඕන මොකද්ද? පවට ලැජ්ජා බය මේක ලෝකපාලක ධර්ම. අප්‍රමාදය ඇති කරගන්න ඕන. අප්‍රමාදය ඇති කරගෙන හිතවත්කම ඇති කරගන්න ඕන ධර්මයේ කීකරු භාවය ඇති කරගන්න ඕන. කල්යාණ මිත්‍රෝ ඇසුරු කරන්න ඕන. ඊළඟට සද්ධාව ඇති කරගන්නට ඕන. ඊළඟට කියන දේ අහන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. කුසීතකම නැති කරලා හොඳ වීරියවන්ත පුජ්‍යලයක් වෙන්නට ඕන. ඊළඟට නිර්හංකාර වෙලා සංවර වෙලා සුසිල්වන්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඊළඟට පින්නතුනේ ධර්මය අහනකොට ඇද හොයන්න නෙවෙයි ධර්මය අවබෝධ කරගන්න අහන්න ඕන. ඊළඟට බණ අහන්න පුදුම ආසාවක් ඇති වෙන්න ඕන. ඊළඟට බණ කියන කෙනෙක් දැක්කම පුදුම ආදරයක්, පුදුම ගෞරවයක් ඇති වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ සිහිය හොඳට තියෙන්න ඕන. ඊළඟට ප්‍රඥාව හොඳට තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි සිතේ විචිරිච්ච ස්වභාවය නැති වෙලා හිත ඒකාග්‍රතාවයකින් තියෙන්න ඕන. ඊළඟට යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. ඊළඟට නිවැරදි මාර්ගයේ යන්නට ඕන. ඊළඟට සිතේ ප්‍රභාස්වර ගතියක් තියෙන්නට ඕන. ඊළඟට එහෙම වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා, විචිකිච්ඡාව නැති වෙනවා, සීලබ්බත පරාමාස නැති වෙනවා. එහෙම වෙනකොට රාග දේශ මෝහ නැති වෙලා ජාති ජරා මරණ මේ කියන මේ සියලුම දුක්ඛයන් නැති වෙලා යනවා. ඒ නිසා මේ දේශනාව පින්නතුනි බොහෝම වැදගත් දේශනාවක්. ඒ නිසා මේ දේශනාව තමන්ගේ ජීවිතයට ගලප ගන්නට පින්වත් සෑම දිනාටම ලැබේවා, හැකි වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ බොරලැස්ගමුව කටුවාවල අත්වල නිවසේ මාවතේ පදිංචි කේ.වී. විජේරත්න මහත්මයා සහ මොනිකා විජේරත්න මහත්මාව ඇතුළු මේ පින්වත් දෙපළ ඇතුළු දුආපුතුන්ගේ දායකත්වයෙන් තමයි අද මේ පින්කම් සිද්ධ වන්නේ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඒ තමන්ගේ දයාබර පුතුණුවන්ගේ ජන්මදිනය සිහිපත් කරගෙන එතුමාට නිදුක් නිරෝගී භාවයේ පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන තුන් ආශිංසනයෙන් විකුම් මහේෂ් විජේරත්න පුතුණුවන්ට ඒ තෙරුවන්ගේ පිහිටෙන් සියලු ආශිර්වාදේ ලැබේවා කියන තුන් ප්‍රාර්ථනාවෙන් තමයි පින්කම සිද්ධ වන්නේ. ඒ නිසා ඒ පුතුණුවන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජනවාරි මාස 4 වෙනි දින උපන්දිනයේ යෙදෙන පෙත්මි රන්සිලු මුනින්දදාස ඒ දිනියට ඒකාන්තෙන් සිතක් සාන්තියක් යහපතක්ම වේවා. ඉදිරි කාලයේ අධ්‍යාපන කටයුතු තාම හොඳින් කරගෙන රටට ජාතියට ආගමට වැඩදායි දරුවෙක් හැටියට ජීවත් වීමට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත් වන ගුණරත්න මෑණියන් ඇතුළු සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මීට අවුරුදු 4මාරකට පමණ පෙර ඊශ්‍රායලයේදී පරලෝ සැපත් රටදැය වෙනුවෙන් අමිල නිහඬ සේවයක් කළ අමිත් මුනින්දදාස මේ මහත්මයා ඇතුළු මිය පරලෝ ගියා වූ සියලුම ඥාතීන්ට ඒකාන්තයෙන් මේ පින්
නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයෙන් අද සහභාගී වූ ඉන්ද්‍රා ජයතුංග මේ මහත්මාව, ලක්ෂ්මී කරුණාරත්න, සීතා තලගල, දිනුක කන්දවනාරච්චි යන කියන සියලුම දෙනාට ඒකාන්තයෙන් මේ පින නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් පින්කම සිද්ධ කරන පින්වත් විජේරත්න මව්පිය දෙපළ, ඒ වගේම සම්බන්ධ වන මේ සියලුම දෙනාට, ඒ වගේම විකුම් පුතුණුවන් ඇතුළු මේ සෑම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. අපල උපද්‍රවාදයක් ඇත්තන් සියල්ලම දුරු වේවා. සිත සාන්තිය සැලසේවා. සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. ඊතා ඉක්මනින් පාරමී පුරාගෙන ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අවියාදී අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති. බොරලස්ගමුව කටුවාවල අත්වැල මාවතේ අංක 93-12B නිවසෙහි පදිංචි KV විජේරත්න මහතා සහ මොනිකා විජේරත්න මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් තමන්ගේ බැතිබර දායකත්වය ලබා දුන් අද දින ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වන තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අප අද දින දායකත්ව ධර්මානුශාසනාවෙන් මෙලෙස සමුගන්නවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.